Hi guys, welcome back to my YouTube channel. මම අද ආවේ මට වෙච්ච අකරතැබ්බයක් ගැන ඔයාලත් එක්ක කතා කරන්න. ෆෝන් එකක් කියලා කියන්නේ අපි හැමෝම පාවිච්චි කරන ඒ වගේම අපේ එදිනෙදා වැඩ කටයුතු වලට අවශ්‍ය වෙන දෙයක් නේ. ඉතින් අපි මේ ෆෝන් එක ගැන හරියට දන්නේ නැතුව සමහර අත්හැරදීම් වලින් අපේ account එකේ තියෙන සල්ලි නැති වෙන අවස්ථා තියෙනවා. මටත් ඒ වගේ සිද්ධියක් වුණා. මාත් මේ දැන් ඒක ගැන එන පසුතැවීමෙන් ඉන්නේ. Play Store එකෙන් app එකක් download කරන්න ගිහිල්ලා ඒකට ගාණක් add වෙනවා කියලා දන්නේ නැතුව ඒක touch කරලා ඒකේ Play Store එක හරහා Google වලට මගේ card link add කරලා මම දන්නේවත් නැතුව මම ඒකෙන් app එකක් download කරා delete app කියලා එකක්. ඒකෙන් ඒ app එක ගන්න 4800ක් ඒකෙන් ගාස්තු අය කරනවා. මම ඒ app එක එපා කියලා ඒක app එක delete කරා. ඒ app එක මේ මගේ එකට install වෙලා තියෙනවා. Google එක හරහා ඒකට මේ මට message එකක් ඇවිල්ලා තිබුණා. මං ඉතින් ඒ ගැන වැඩි දන්නේ නැති හින්දා මං ඒක touch කරත් නෙමෙයි. මේ මගේ අතින් ඒක මේ දන්නේම නැතුව මේ fingerprint තියලා තිබ්බ හින්දා fingerprint එකෙන් ඒක on වෙලා ඒ app එක මගේ එකට download වෙලා ඊට පස්සේ කොහොම හරි මම හදිස්සියකට මගේ account එකට සල්ලි වගේක් දාගත්තා. ඒ ගමම්ම වගේ මට මැසේජ් එකක් ආවා මගේ account එකෙන් ඒ සල්ලි කැපුණා කියලා. ඉතින් අපි මෙහෙම දන්නේ නැතුව කරන පුංචි දේවල් වලින් අපේ account එකේ තිබ්බ සල්ලි ගොඩාක්යි මම දැක්කා. මම මේ ගැන ගොඩාක් search කරලා බැලුවා. ඉන්ටර්නෙට් එකෙන් හෙව්වා. මම මේ ගැන දන්නේ නැති හින්දා ඉතින් අපි මෙහෙම දන්නේ නැතුව කරන ගොඩක් දේවල් නිසා අපේ සල්ලි නිකම්ම නාස්ති වෙලා යනවා. ඉතින් මම Google එකට මම මෙහෙම වැරදිලා මේක ඩවුන්ලෝඩ් කරපු එකක් කියලා Google එකෙන් මම රික්වෙස්ට් එකක් කරා. මේක report problem එකක් කියලා ඉවර වෙලා මගේ මුදල් ආපසු මට ලබා දෙන්න කියලා සතියක් ඇතුළත ඒ මුදල් දෙනවද නැද්ද කියලා එයාලා තීරණය කරලා බලලා මට ඒවා ආපහු ලබා දෙනවා කියලා ඒකේ දන්වල ඉවලා තිබුණා මට. මාත් දැන් ඒ ගැන ගොඩාක් හෙව්වා මම දන්නේ නැහැ ඇත්තටම මේ එහෙම ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම මේ ගැන සර්ච් කරාට පස්සේ ගොඩක් ඒ වගේම මට දාලා තිබුණා මේකේ සල්ලි ආපහු ගන්න පුළුවන් විදිහක් තියෙනවා කියලා. ඉතින් ඔයාලටත් මේ වගේ අකරතැබ්බ වෙලා තියෙනවා නම් කමෙන්ට් එකකින් දාගෙන යන්න මම පුළුවන් උදව්වක් කරන්න. මාත් මේකට AdSense එකක් අරගෙන තියෙන දැනට මට තාම ඒකට ප්‍රතිචාරයක් හම්බුන්නේ නැහැ. දවස් 7ක් යනකම් ඒක පෙන්ඩින් තත්ත්වයේ තමයි තියෙන්නේ. ඒක එයාලා එහෙන් Google සමාගමෙන් හොයලා ඒකට ක්‍රියාමාර්ගයක් ගන්නවා කියලා එවලා තියෙනවා. අපිට ඒක ගැන සාමාන්‍යයෙන් හොයන්න පුළුවන්. මම දැක්කා මම මේ බලපු වීඩියෝ වල ගොඩක් කට්ටිය කමෙන්ට් දාලා තිබ්බා මෙහෙම මගේ මාසෙකට 6000 13000 20000 කැපෙනවා කියලා. ඒ හින්දා සමහර අය කාඩ් එක ඩිලීට් කරලා අයින් කරලා තිබුණා. මාත් දැන් එහෙම මගේ කාඩ් එක අයින් කරාට මම ගොඩාක් ඒවට මගේ කාඩ් එකේ ලින්ක් එක දාන්න නැතුව දාලා තියෙනවා. ඉතින් කාඩ් එක අයින් කරගන්න එක තමයි ගොඩක්ම හොඳ මාර්ගයක් විදිහට මේ කාඩ් එක අයින් කරගන්න එක ගොඩක් හොඳයි. අපි දන්නේ නැතුව කරන පුංචි දෙයකින් වුණත් අපේ ඉතින් කාඩ් එකේ තියෙන සල්ලි කැපිලා යන්න පුළුවන් මෙහෙම. ඉතින් ඔයාලටත් වෙච්ච අත්දැකීම් කමෙන්ට් එකකින් දාගෙන යන්න. මේ ගැන ඔයාලට තවදුරටත් දැනගන්න ඕන නම් මගේ channel එක subscribe කරලා like එකක් දාගෙන යන්න. හැමෝටම එහෙනම් මුත් සරණයි.